දවසක් හයිටෙක්ස් අපි ඔන්න අද යනවා ව්‍යවසායකයෙක්ට ව්‍යාපාර ලියාපදිංචිය ලබා දෙන්න. ඉතින් අදිත් සිලෝන් ආයතනයේ කළමනාකාරතුමිය තමයි අපි මේ ලියාපදිංචිය ලබා දෙන්න යන්නේ. ඉතින් අපි ගිහින් බලමු අද වැස්ස දවසක්. ඉතින් අපි වැස්ස කියලා නැහැ. ඉතින් අපි දැන් යනවා ව්‍යාපාර ලියාපදිංචිය ලබා දෙන්න බලන්න. අපි යන් ගිහලා බලමු. ඔන්න අපි අදිත් සිලෝන් එකේ ව්‍යාපාර ලියාපදිංචිය දෙන්න තමයි යන්නේ. අපි ගිහින් බලමු කොහොමද එයාගේ අපි පිළිගැනීම කියලා. ඔන්න හයිටෙක්ස් හෝල්ඩින් අපි අද අදිත් සිලෝන් ආයතනයේ ගරු කළමනාකාරතුමියට ව්‍යාපාර ලියාපදිංචියයි සීල් දෙකයි අපි ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපේ ව්‍යාපාර ලියාපදිංචිය ලබා ගත්තට. ඒ වගේම ඉතින් එතුමියගේ ගිණුමත් අපි DFCC ආයතනයේ මේ ඕපන් කරලා දුන්නා DFCC බැංකුවට. ඉතින් ඔන්න සීල් දෙකක් අපි ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිව තෝරගත්තට ව්‍යාපාර ලියාපදිංචිය සඳහා. අදිත් සිලෝන් ආයතනයේ ගරු කළමනාකාරතුමියට හයිටෙක්ස් හෝල්ඩින් අපේ ව්‍යාපාර ලියාපදිංචියටයි එතුමියගේ අපෙන් මේ වගේම අපි විජලන මැෂින් එකක් ගත්තා. අපි එතුමියත් එක්ක ඉදිරියට මඟ පෙන්වමින් අපි ඇගේ නිෂ්පාදන කටයුතු ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යන්න අපි සූදානම්. ඉතින් බොහොම ස්තුතියි අපිව තෝරගත්තට. අපි එතුමියකින් අහලා බලමු හයිටෙක්ස් හෝල්ඩින් ආයතනයේ සේවය පිළිබඳව කොහොමද එතුමියට දැනෙන්නේ කියලා. මේ දක්වාම රැගෙන ආවට ඉදිරියේදී කොහොමද අපි පසුපසින් අපේ සීනි සහයෝගයෙන් ඔබතුමා දැන් දී thank you sir. අදිත් සිලෝන් ආයතනයේ ගරු කළමනාකාරතුමියට හයිටෙක්ස් හෝල්ඩින් අපේ ව්‍යාපාර ලියාපදිංචියටයි එතුමියගේ අපෙන් මේ වගේම අපි විජලන මැෂින් එකක් ගත්තා. අපි එතුමියත් එක්ක ඉදිරියට මඟ පෙන්වමින් අපි ඇගේ නිෂ්පාදන කටයුතු ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යන්න අපි සූදානම්. ඉතින් බොහොම ස්තුතියි අපිව තෝරගත්තට. සුබ දවසක් ඔයාලා හැමෝටම. හයිටෙක්ස් අපි මේ අද යනවා ව්‍යවසායකයෙක්ට අපේ විජලන මැෂින් එකක් දීලා එයාලගේ නිෂ්පාදන කටයුතු බලන්න. එන්නු ගන්න. මේ තියෙන විජලන මැෂින් එක. මොනවාද අපි පිටත් වෙන්න සූදානම. අපි යන් අද නිකවර්ටියට මේ විජලන මැෂින් එක ලබා දෙන්න. Ini sudah siap itu. Tim. Oi plak, kita plak ini kita ne oi plak ini pot ledas dia namanya. මෙතනින් තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි මේ සෙල්සියස් ගන්න F එකට දාගෙන ආයෝබනවා. ඒකම මෙන්න මෙතනින් තමයි සෙල්සියස් මේක හදන්නේ. අපි තව දැන් කොනේ අකුලෙන්න මෙච්චරයි වෙලා යන්නේ කියලා ඒවම දන්නේ නැහැ. ඔව් ඒ ටික අහගමු. දැන් නෝ සෙල්සියස් ගන්න හදන්නේ. සාමාන්‍ය මේ දැන් ඔය සාමාන්‍ය කොලයක් වෙනෙන්න ඔය උෂ්ණත්වය තියෙනවා. මේක අපි ඔටෝමැටික් තියපුවා. ඒ වර්කින් වලට වෙනස් වෙනවා. ඒකට දාපු මැෂින් එකේ වෙනවා. ඒක අපි මේ ඔයාලා ඒක අපි හදන්න ඕනේ නැහැ. ඔයාලා මේක නෑ ඔටෝමැටික් වැඩ කරනවා. ඒක හොඳයි.
වෙලා ආපහු දැන් වේලිලා ඉවර වුණාම බලලා ගන්න. අවුට් ඕෆ් වෙන්නේ. නෑ එහෙම හදන්න පුළුවන් තව ගණන් යනවා. ඉතින් අද හයිටෙක්ස් අපි ඇවිල්ලා ව්‍යවසායකයෙක් විදිහට අපේ නදිත් සිලොන් ආයතනයේ ගරු කළමනාකාරතුමිය ඉන්නවා. අපෙන් ව්‍යාපාර ලියාපදිංචියේ ඉඳලා කරගත්තා. ඉතින් අපි එයාට ආරාධනා කරනවා මේ එයාට අවංකවම හයිටෙක් ආයතනය ගැන දැනෙච්ච දේවල් කතා කරන්න. හයිටෙක් ආයතනය මම කලින් දැන අඳුනගෙන හිටියේ නෑ. අපි කරකොලේ කාන්තා සමිතියට RB සහරහා චතුරංග මහත්මාව ගෙන්නගෙන තිබුණා. එතනින් දැනුවත් වුණා, මට පැහැදීමක් ඇති වුණා ඒගොල්ලෝ ගැන. ඒ පැහැදීමත් එක්ක එයාගේ අපිට දුන්නු එයාගේ අදහස් අනුව අපිට සෑහෙන විශ්වාසයක් එයාගේ චතුරංග මහත්තයාගේ හයිටෙක් ආයතනය ගැන අපිට විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ මහත්මයා හරහා මගේ ලියාපදිංචියත් මෙයා කරගෙන මම මැෂින් එක විජිලන්ස් මැෂින් එකක් ලබා ගත්තා. අද එයාට දීවට පස්සේ ඇත්තටම ගෙදරටම මට විජිලන්ස් මැෂින් එක ගෙනල්ලා බාර දුන්නා. ඇත්තෙන් ඉතින් තව කරන කෙනෙකුට කියන්න තියෙන්නේ චතුරංග මහත්මයා හරහා හයිටෙක් ආයතනය මගෙන් ලියාපදිංචියක් කරගෙන බැංකු කටයුතු වලට පහසුකම් එයා සලසලා දෙනවා. ඒ අතින් කරගෙන විජිලන්ස් මැෂින් එකක් කරා දිරිමත් වෙන්න පුළුවන් කාන්තාවන්ට ඉදිරියට තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න කියලා තමයි ඉතින් මමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තෙන්ම දිගටම චතුරංග මහත්මයාත් එක්ක හයිටෙක්ස් ආයතනය සම්බන්ධ කරගෙන දිගටම මේක කරගෙන යන්න. ඒ වගේම RB මහත්තයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ මහත්මාව මුණගස්සලා අපිට දුන්නාට. ඉතින් බොහොම ස්තුතියි අවංකව අදහස් දක්වට. ඉතින් මේ අදහස් දක්වන්නේ ව්‍යවසායකයන්ට මේ අවංකවම මේ දිරිමත් කිරීම සඳහා තමයි ගම්වාසීන්ව දිරිමත් කිරීම සඳහා ගමඩොර සංකල්පය යටතේ අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිට පිළිපදව මේ අදහස් දැක්වට නදිත් සිලොන් ආයතනයේ ගරු කළමනාකාරතුමියට. Thank you. සුබ දවසක්. හයිටෙක් බිස් සොලියුෂන් හබ් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පෙන්වන්න යන්නේ ව්‍යාපාර ලියාපදිංචියේ ඉඳලා විජලන ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායිකාවකට අවශ්‍ය පැකින් මැටීරියල් ටික අපි ලබා දෙන ආකාරය. ඉතින් අපි දැන් බලමු මේ මොනවද අපි එයාට අපි අරන් යන්නේ කියලා. මේ තියෙන්නේ අපෙන් ඉල්ලා තියෙනවා කැනිස්ටර් 25ක්. ඉතින් අපි දැන් මේ කැනිස්ටර් 25 පැක් කරනවා. ඒ වගේම එතුමිය ඉල්ලා තියෙනවා මේ හොට් ගන් එකක්. අපෙන් ඕඩර් කරලා තියෙනවා. ඉතින් මේකට මාස 6ක අපි වොරන්ටියක් දෙනවා. ඉතින් හොට් ගන් එකට අවශ්‍ය හීට් පොලිතින් කිලෝ එකක් අපෙන් ඕඩර් කරලා තියෙනවා. ඒ වගේම ටී බෑග් 1000ක් අපෙන් ඕඩර් කරලා තියෙනවා. ඒ වගේම EM බෑග් 100ක් ඕඩර් කරලා තියෙනවා. ඒ වගේම ටී බෑග් එක දාන්න අසුරන්න EM බෑග් එකේ පොඩි එකකින් මිනි එකකින් ඉල්ලලා තියෙනවා 200ක්. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද ඒ ව්‍යවසායිකාවතට ලැබෙන්න සලස්සන්නේ කියලා. ඉතින් අපි දැන් මේක ගෙනිහින් දෙන්නයි සූදානම. හයිටෙක්ස් අපි 3 එහෙනම් අපි යම් මේකත් අරගෙන
නගරයට පිවිසියා. තා පොඩි දුරක් තියෙන්නේ. බලමු දැන් ගිහිල්ලා කොහොමද එතුමිය අපි පිළිගන්නේ කියලා. අපි එතුමියගේ ගෙවල් ළඟටම ඇවිල්ලා තියෙනවා. ටිකක් නාවනේ කරන්න අමාරු පාරක්. එතුමිය ඉන්නවා ඉස්සරහටම ඇවිල්ලා. එතුමිය අපි වෙනකම් මග බලාගෙන ඉඳලා තියෙන්නේ. පිටිපස්සේ නේද මාත් දැන් ඉතින් ඒක කඩන්න තමයි ලෑස්ති මේ ගොන දැන් එනවා කිව්වෙන්න මම නැතිනේ ඔන්න අද සිලෝන් ආයතනයේ අධිපතිතුමියට එතුමියගේ පැකින් මැටීරියල් ටිකක් බාර දුන්නා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හයිටෙක් ආයතනයේ අධිපතිතුමාට මේ අපි මුදල් ගෙවුවත් කරන උපකාර වලට ගොඩක් ස්තුතියි කරනවා කියන්නේ. සායිකාවට අපි
නිෂ්පාදන වලට අවශ්‍ය පැකින් මැටීරියල් ටික ලබා දුන්නා. ඉතින් අපි යන්න යන්නේ. ආයෙත් දවසකින් අපි හමු වෙමු මේ වගේම වැඩසටහනක.